Start your Japanese learning journey in Sendai. ආයුබෝවන් ජපන් භාෂාව ඉගෙන ගැනීමට කැමති සහ ජපානයේ විශ්වවිද්‍යාලයකට හෝ පශ්චාත් උපාධි ආයතනයකට යාමට සිතන සැමට මිරායි නොමොරි ගකුවෙන්හි ජපන් භාෂා අධ්‍යනාංශය මේ වන විට 2026 ජනවාරි වාරයේ සඳහා ජාත්‍යන්තර සිසුන් බඳවා ගනිමින් සිටී. පළමු වරට ජපානයේ අධ්‍යාපනය ලැබීමට කැමති අය පමණක් නොව මින් පෙර වීසා බලපත්‍රය ප්‍රතික්ෂේප වූ අය සහ තාක්ෂණික පුහුණුවක් හෝ සීමාවාසික පුහුණුවක් සඳහා ජපානයේ රැඳී සිටි අයද අයදුම් කිරීමට සුදුසුකම් ලබයි. ඇතුළත් වීමට ඔබට ජපන් භාෂාව ඉගෙන ගැනීමට ආශාවක් සහ ඔබේ අධ්‍යාපනය දිගටම කරගෙන යාමේ අරමුණ පිළිබඳ අවබෝධයක් තිබිය යුතුයි. ඔබට ඉගෙනගත හැකි ස්ථාන සහ ඔබේ අධ්‍යාපනය ක්‍රියාත්මක වන ආකාරය. පළමුව ඔබ ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි අපගේ ශාඛා පාසලේදී ජපන් භාෂාවේ මූලික කරුණු N5 සිට N4 මට්ටම දක්වා ඉගෙන ගනු ඇත. ඉන්පසු ඔබ ජපානයේ සෙන්දයිහි පිහිටි අපගේ ප්‍රධාන පාසලට ඇතුළත් වී N2 හෝ N1 මට්ටම දක්වා ඔබේ අධ්‍යයන කටයුතු කරගෙන යනු ඇත. ජපන් භාෂා පාඨමාලාව සම්පූර්ණ කරන සිසුන්ට ජපානයේ පුරා විශ්වවිද්‍යාල සහ පශ්චාත් උපාධි ආයතනවලට යාමට ඉලක්ක කළ හැකිය. ඇයි ඔබ සෙන්දයි තෝරාගත යුත්තේ? සෙන්දයි යනු ස්වභාව සෞන්දර්යයෙන් සපිරි මිත්‍රශීලී මිනිසුන් ජීවත්වන සහ අඩු මිල ගණන් සහිත ජීවත්වීමට ඉතා පහසු නගරයකි. තවද නගරයේ පහසුව සහ නිහඬ ඉගෙනුම් පරිසරයක් ඒකාබද්ධ වී ඇති නිසා එය ජපන් භාෂාව ඉගෙන ගැනීමට කදිම ස්ථානයක් බවට පත් කරයි. මිරායි නොමොරි ගකුවෙන් තෝරා ගැනීමට හේතු. මිරායි නොමොරි ගකුවෙන් වසර 32කට වැඩි පළපුරුද්දක් ඇති අතර පළපුරුදු ගුරුවරුන් විසින් ඔබට මඟ පෙන්වනු ඇත. තවද ස්පාඥ, ප්‍රංශය, ඇමරිකා එක්සත් ජනපදය, ෆින්ලන්තය, වියට්නාමය, චීනය සහ ශ්‍රී ලංකාව ඇතුළු ලොව විවිධ දෙසින් පැමිණ සිටින සිසුන් සමග අන්තර් සමගතා පවත්වා ගත හැකි ජාත්‍යන්තර ඉගෙනුම් පරිසරයක් ඇත. අප පාසලේ අධ්‍යාපනය නිමා කළ පසු වැඩිදුර අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාලයකට හෝ පශ්චාත් උපාධි ආයතනයකට යාමට සහාය වීම සහ වෘත්තීය උපදේශනයද ඔබට ලබා දෙනු ඇත. අධ්‍යයන කාල සීමාව සහ පිරිවැය. ශිෂ්‍ය වීසා බලපත්‍රයක් සහිත අධ්‍යයන කාලය වසරක් සහ මාස 3ක් වැනි කෙටි කාලයක් හෝ වසර 2ක් තරම් දිග විය හැක. අධ්‍යාපනය ලබන අතරතුර සිසුන්ට සතියකට පැය 28ක් දක්වා අර්ධකාලීනව වැඩ කිරීමට අවසර ඇත. කොළඹ ශාඛාවේ මූලික පාඨමාලාව සඳහා ඉගැන්වීම, පෙළපොත් සහ ඇතුළත් වීමේ ගාස්තු ඇතුළුව මාස 4ක් සඳහා දල වශයෙන් රුපියල් 1,60,000ක් වැය වේ. ඇතුළත් වීමේ පියවර ලේඛන ඉදිරිපත් කිරීම, ජපන් භාෂාව සහ ගණිතය ලිඛිත විභාගය, ශිෂ්‍යයා සහ අනුග්‍රාහකයා දෙදෙනාම සහභාගී වන සම්මුඛ පරීක්ෂණය. ඉහත සියලුම පියවර සමත් වන අයට පමණක් ඇතුළත් වීමේ අවසරය නිකුත් කරනු ලැබේ. ලියාපදිංචි වීමට කැමැති ඔබ කරුණාකර නිල වෙබ් අඩවියෙන් විස්තර සහ ලියාපදිංචිය සඳහා අයදුම් කරන්න. ජපන් භාෂාව ඉගෙන ගන්නා අතරම ජපානයේ ඔබේ අනාගතයට මඟ පාදා ගන්න. සෙන්දාහි ජීවත් වීම ඔබට නව ජීවිතයක ආරම්භය වනු ඇත. මිරායි නොමොරි ගකුවෙන්හි අප සමග ඉගෙනීමට එන්න.